මේ ව්‍යාපාර ගැන අපි කතා කරගෙන යනකොට මිට සති කිහිපයකට කලින් මේ පෘථුවියට බිහි වුණා ට්‍රිලියන පතියෙක්. මිලියන පතියෙක් නෙමෙයි, බිලියන පතියෙක් නෙමෙයි, ට්‍රිලියන පතියෙක් බිහි වෙනවා. උදේ මේ පෘථුවි තලයේ ආරම්භය ඉඳලා يعني දැන් යන්නේ ක්‍රිස්තු වර්ෂ 2026 නේ. මේ ලෝකේ කිසිම මිනිහෙක් අද වෙනකම් බිහි වුණේ නැහැ ඩොලර් ට්‍රිලියනයක් තමන්ගේ තනි යටතට ධනයක් විදිහට උපයගත්ත. මේ තමයි පළවෙනියා. එයා නමින් එලෝන් මාස්ක්. පුතේ ට්‍රිලියනය ගැන පැහැදිලි කරන්න මම ඔයාලට මෙහෙම එන්නම්. ඔය ට්‍රිලියනයක ධනය කියන එකට ඔයාලට නිකන් හිතෙනවා අපෝ මිලියන නේද? ඊළඟට බිලියන මියන්නයි බියන්නයි විතරයි ඔක්කොම ලියන විතරයි නේද? ට්‍රිලියන තව චූටි අකුරක විතරයි වෙනසක් තියෙන්නේ. පුතේ මිලියනේ බිලියනේ ට්‍රිලියනේ. ඔයාලා දන්නවද මේකේ විශේෂත්වය? මිලියනයක් කියන්නේ 1.6යි. ට්‍රිලියනයක් කියන තැනට එන්න කලින් ඊට කලින් සංඛ්‍යාවක් තියෙනවා බිලියනය. බිලියනයක් කියන්නේ 1.9යි. එන්න බිලියන එක. ට්‍රිලියනයක් කියන්නේ 1.12. මෙන්න ට්‍රිලියන එක. එනවා. ඔයා මේ සංඛ්‍යාවල විශාලත්වය ගැන ඔයා හිතනකොට ඔයා සමහරවිට හිතනවා මිලියනේ බිලියනේ 0.3යි වැඩි. 1,000 වෙනවා නේද? 1.3ක් කරනම 1000 වෙනවා. හරි. 0.6ක් කරනම මිලියනේ වෙනවා. ඒ වගේ විශාලත්වයක් කියලා වඩ හිතෙන්න පුළුවන් මේ සංඛ්‍යා අතර තියෙන්නේ. නෑ. පුතේ මේ සංඛ්‍යා අතර මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම් මේකේ තියෙන වෙනස. සාමාන්‍යයෙන් පුතේ තප්පර මිලියනයක් කියන්නේ දවස් 11යි. ඊළඟට බිලියන එක. පුතේ බිලියනයක් කියන්නේ කොච්චර කාලයක්ද ඔයා හිතන විදියට. පුතේ තප්පර බිලියනයක් කියන්නේ අවුරුදු 31ක්. අවුරුදු 31ක් තප්පර බිලියනයක් කියලා කියන්නේ. ඒක ඔයාලට තේරෙනවද? මිලියනයක් කියන්නේ තප්පර වලින් ගත්තොත් දවස් 11ක ප්‍රමාණයක්. බිලියනයක් කියන්නේ අවුරුදු 31ක ප්‍රමාණයක්. පුතේ තප්පර ට්‍රිලියනයක් කියන්නේ ඔයා හිතන විදියට කොච්චරද? තප්පර ට්‍රිලියනයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් පුතේ හිතන්න බැරි තරම් ලොකු වගයක් අවුරුදු 31688ක් ගෙවෙනවා. ඒක ඔන්න ඉලක්කම් තුන අතර තියෙන වෙනස දල වශයෙන් ඔයාලට තේරුම් ගන්න තමයි මම මේ කතාව කිව්වේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් පුතේ ඩොලර් ට්‍රිලියනයක් අයිති කරගත්ත මිනිස්සෙක් තමයි එලෝන් මාස්ක් කියලා කියන්නේ පුතේ. ඉතින් අපිට බොහොම සතුටුයි ලෝකේ ව්‍යාපාර ලෝකේ ආරම්භ බලපුවාම ලෝකෙ ඉස්සර වෙලාම ට්‍රිලියන පතියෙක් බිහි වෙනවා. පුතේ මෙයාගේ ධනය සාමාන්‍යයෙන් අපිට හිතලා ඉවර කරන්න බැරි තරම් ධනයක් තියෙන මිනිස්සෙක් එලෝන් මාස්ක් කියලා කියන්නේ. පුතේ මෙයා දවසට කෝටි 5කට වඩා වියදම් කරලා කෝටි 30ක් විතර දවසකට වියදම් කරත් අවුරුදු 3000කට 4000කට වඩා කාලයක් යනවා මෙයාගේ ධනය ඉවර වෙන්න. තේරුණාද? මෙයාගේ ධනය එක උඩ එක තියලා මිටි හැදුවොත් අයිෆල් කුළුණ වගේ 6-7 ගුණයක් වෙනවා මෙයාගේ සල්ලි මිටි ප්‍රමාණය. ඒ ඔච්චර දහස් කන්දයක් තියෙන මිනිස්සෙක් ඔන්න ලෝකෙට පළවෙනි වතාවට බිහි වෙනවා. එයා නමින් එලෝන් මාස්ක්. පුතේ ලෝකෙ දෙවෙනියට සල්ලි තියන පළවෙනියා එලෝන් මාස්ක්, දෙවෙනියා ලැරි පේජ්. පුතේ මෙයා ට්‍රිලියන එකකට යනකොට මෙයා ට්‍රිලියන එකේ ඉන්නකොට ලැරි පේජ් ඉන්නේ ට්‍රිලියන එකක් කියන්නේ බිලියන 1000. ලැරි පේජ් ඉන්නේ 230 ගානේ වගේ 239ක් විතර ධනය තියාගෙන ලැරි පේජ් දෙවෙනි තැන ඉන්නේ. ඒතර බලන්න ලැරි පේජ්ගේ මෙයයි අතරම ඩොලර් කොච්චරක පරතරයක් තියෙනවද? නිකන් එලෝන් මාස්ක් ඉන්නේ අල්ලයි මගේ වලිගේ වගේ සීන් මේක. දෙවෙනියටත් ලොකු ගැප් එකක් තියෙනවා එලෝන් මාස්ක් ඉඳලා ලැරි පේජ්ට. හරි. ඒක තමයි ලෝකේ ධනය හැසිර වෙන ස්වභාවය. එලෝන් මාස්ක් කියන්නේ මේනකොට මේ ලෝකේ තියෙන විඳින්න තියෙන හැම සපක්ම විදපු අතිශය දයන්ත මිනිස්සෙක්.